What did Shakespeare do? Do you blame Shakespeare for any of it? Because of Shakespeare. Even signed by the author. Overacting. It's the one and only Digo. Hi everyone, if you were villains, make a Dark Academia potak, and I have the special edition, make a Atadakta Navada Duna. This one is even signed by the author. So that's why it's a special edition. Make a art school legatin, a Vedika Nate, Ganagan school latin, Egolo Vedika Nate, Shakespeare plays here with and Egolo extremely characters love and Nikam Rangapan and Alunge, Charitavalta Benila Ipne. Like ඒගොල්ලෝ නිකන් කතා කරද්දිත් අර වේදිකා නාට්‍යයේ චරිත කියන ඒවා නිකනුත් කියනවා. ෂේක්ස්පියර් ඩ්‍රාමාස් වල අර ඕල්ඩ් ඉංග්‍රීසි වලින් නිකන් ලයින්ස් තියෙන තේරෙන්නේ නැත්නම් මොනවද කියන්නේ කියලා මේගොල්ලෝ ඒ විදිහටත් කතා කරනවා. සේවන මම ස්කිප් කරන මට තේරෙන්නේ මොනවද කියන්නේ කියලා. Basically obsessed with Shakespeare. and මේක O level ලිටරචර් කරපු කට්ටියට ටිකක් interesting way because මේක මේ පොත ලියලා තින්නේ ෂේක්ස්පියර්ගේ play එකක් ලියන විදිහට. For example මෙතන act 1 කියලා තියෙනවා. ඔය plays වලත් act 1 act 2 part 1 එහෙම තියෙනවා. scene 4. මේ පොත බෙදලා තින්නේ acts වලටයි scenes වලටයි. කියන්නේ මේක ලියලා තින්නේ අර ෂේක්ස්පියර්ගේ plays ලියන format එකට. which is very interesting. So යාළුවෝ 7 දෙනෙක් ඉන්නවා. ඒගොල්ලන් ටීචර්ස්ලා චරිත බෙදලා දෙනවා. අපි ඉස්කෝලේත් මොකක් හරි නාට්‍ය රංගපාද්දී පුළුවන් කටියනේ බෙදලා දෙන්නේ. like හැමෝටම බෑ නරක කෙනාගේ චරිත ප්ලේ කරන්න. හැමෝටම බෑ නටන ඒවා කරන්න. හැමෝටම බෑ like ඒ ළමයට ගැලපෙන චරිතෙනේ මේගොල්ලෝ බෙදලා දෙන්නේ. ඒකෙත් කියනවා ඩ්‍රාමා එක විලන්ස්ලා ඉන්නවා හොඳ කට්ටිය ඉන්නවා. මේ ළමයි කට්ටිය ඒගොල්ලන්ට ගැලපෙන ඒවා ඒගොල්ලන්ගේ චරිත හැමදාම නිකන් සිමිලර් චරිත තමයි රංගපාන්නේ. විලන්ස්ලා වෙන කට්ටිය හැම වෙලේම විලන්ස්ලා ඒ වගේ ගැලපෙන චරිත තමයි රංගපාන්නේ. මේ සමරිකේ තියෙන ඔලිවර් කියලා කෙනෙක් ඉන්නවා. එයාට හැම වෙලේම හම්බෙන්නේ එයා තමයි මේන් කැරක්ටර්. but එයාට කතාවේ මේන් කැරක්ටර් but එයාට ඒ චරිතවල හම්බෙන්නේ හැම වෙලේම සයිඩ් කැරක්ටර් කෙනෙක් ප්ලේ කරන්නේ. සමහර ටීචර්ස් ටික නිකන් චරිත ටික මික්ස් කරනවා. like හැමදාම දෙන චරිත වෙනුවට නිකන් කට්ටියට එක එක මික්ස් කරලා දෙනවා. මේ ඔලිවර් කියන එක්කෙනාට මේන් කැරක්ටර් චරිතයක් හම්බ වෙනවා රංගපාන්න. එතකොට රිචඩ් කියලා කෙනෙක් ඉන්නවා. එයා ටිකක් නිකන් මේන් කැරක්ටර් සින්ඩ්‍රෝම් වගේ එයාට තරහ යනවා මේකට. අයිති මට මතකයි එයාට මොකක් හරි පොඩි චරිතයක් හම්බුනේ. So he gets mad ඊට පස්සේ යාළුවා අතර රණ්ඩු වෙනවා. Some people have a big ego. ඒගොල්ලෝ කැමති නැහැ සෙකන්ඩ් වෙන්න. හැම වෙලේම මේන් කැරක්ටර් වගේ ඉන්න එක්කනට මොකක් හරි පොඩි චරිතයක් හම්බුනේ එයාට තරහ යනවා. It's been so long since I read it but ඒ වගේ සීන තමයි මට මතක. සමහර ඔය යාළුවෝ 7 දෙනා අතර ඉතින් ප්‍රශ්න වෙනවා mainly රිචඩ් කියන එක්කෙනා. ඊට පස්සේ රණ්ඩු වෙලා කොහොමරි රිචඩ් මැරෙනවා. ඒක ස්පොයිලර් එකක් නෙමෙයි. එයාගේ ඩෙත් එක වටේ තමයි කතාව යන්නේ. එයා ලිස්සලා වැටලා මැරුණා කියලා තමයි කියන්නේ. I'm not going to say anymore. කැරක්ටර් මැරුණාට පස්සේ වෙන කතාව තමයි මේ පොතේ තියෙන්නේ. like මේකේ තියෙන ඇත්තටම ෆ්ලෑෂ්බැක් එක. මේක ඔලිවර් කියන එක්කෙනා මේ රිචඩ්ගේ ඩෙත් එකට හිරේ යනවා. අවුරුදු 10කට පස්සේ එයා එලීට් එනකොට ඒ කේස් එක හැන්ඩල් කරපු ඩිටෙක්ටිව් එකෙන් අහන ඇත්තටම මොකක්ද උනේ කියලා. because මේගොල්ලෝ කියන්නේ මෙයා හිරේ ගියාට මෙයාද මැරුවේ මෙයා නෙමෙයිද මැරුවේද කියලා ෂුවර් නැහැ කියලා. so අවුරුදු 10කට පස්සේ මෙයා හිරෙන් එලීට් එනකොට අර ඩිටෙක්ටිව් අහනවා ඇත්තටම මොකක්ද උනේ? ඔයා දැන් අවුරුදු 10 කම්ප්ලීට් කරලා ඉවරයි. ඔයා ඇත්තට මෙයා මැරුවද නැද්ද කියලා කියන්නේ කියලා. ඊට පස්සේ එයා කියන කතාව තමයි මේ පොතේ තියෙන්නේ. so it's a flashback. so ඔලිවර් කෙනෙක් කෙනා මුලින් ඉඳන් මේ ඩිටෙක්ටිව්ට කතා කියන මොකද්ද ඇත්තටම උනේ කියලා. රංගපාන නළුව සමාජලා ටිකක් ඒක ඇඟටම අරන් රංගපානවා. like it's not just a job for them, it's not just a stage for them. ඒක නිකන් ඒ චරිතේ වෙන්න හදනවා. I mean it is good, like it is a talent. ඒ රංගපාන චරිත දැන් මේගොල්ලෝ රංගපාන වේදිකා නාට්‍ය රංගපානේ නිකන් චරිත ෂේක්ස්පියර්ගේ චරිත තමයි රංගපාන්නේ. but මේගොල්ලෝ ඒක full ඇඟට අරන් full feel වෙලා තමයි ඒක රංගපාන්නේ. so sometimes ඒගොල්ලෝ රංගපාන එකයි ඇත්ත ජීවිතය අතර like වෙනස blurred. so sometimes villain ගේ චරිතයට රංගපාන එක නේ ඇත්තට villain කෙනෙක් වගේ behave වෙනවා. එහෙම scene නැත්නම් මේ සමරිකේ කියන්නේ. see Oliver noticed that his talented classmates seemed to play the same roles on stage and off. Villain, hero, tyrant, empress, though Oliver felt doomed to always be a secondary character in someone else's story. I mean in real world උත් මම ඒ වගේ සීන් අහලා තියෙනවා like කවුරුහරි නළුවෝ චරිත ඇඟට අරන්ම රංගපාලා ඒක it messes up with mentality එහෙම සීන් වෙලා තියෙනවා. I've heard of it. මම මේ පොත mainly ගත්තේ මම TikTok එකේ edit එක දැක්ක එක character කෙනෙක් අහනවා do you blame Shakespeare for any of it කියලා. and the main character Oliver replies I blame him for all of it කියලා. so I was like why are you blaming Shakespeare for the death of your friend? like what did Shakespeare do? ඒ නිසා තමයි මම මේ ගත්තේ නිකන් out of curiosity. like Shakespeare කොහොමද මේගොල්ලන්ගේ lives වල එහෙම මෙච්චර දෙයක් කරේ කියලා.
So I wanted to read it and find out like Shakespeare නිසා දැත්තට මේ ඔක්කොම උනේ කියලා. But it's not because of Shakespeare. Shakespeare did nothing wrong. Bro is good. It's not because of Shakespeare. Like මේගොල්ලෝ overacting කරා. overacting කියන්නේ ඒගොල්ලෝ Shakespeare චරිතවලට නිකන් හැබැයි වෙලා වගේ හිටියේ. This story is really beautiful. It's good. The characters are also good. I love this so much. මම මේක ටක් ගාලා කියවලා ඉවර කරා. මේක themes තියෙන ඉතින් friendship and ඉස්කෝලේ තමයි ඔක්කොම කතා වෙන්නේ friendship and bonds between friends and how far would you go for your friend. Like I feel like dangers of having a big ego and bullying other people. I loved it. Da 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 da. It's the one and only Digo Double.